ඇත්තටම දාවිත් වාදනය කළේ වීණාවක්ද? ඉන්දියාවේ තිබ්බ වීණාව කොහොමද ඊශ්‍රායලයට ගියේ? මේ වීණාව කොයි වගේ එකක්ද? තත් කීයක් තිබ්බද? එතකොට මේ බයිබලයේ තියෙන්නේ බොරුවක්ද? ලෝක ඉතිහාසයේ වගේම සුද්ධෝ බයිබලය ඇතුලේ මේ දාවිත් කියන්නේ ඉතාමත් වැදගත් වගේම කැපී පෙනෙන චරිතයක්. දාවිත්. එහෙම නැත්නම් දාවිත් රජතුමා කියන්නේ රජ කෙනෙක් විතරක් නෙමෙයි ඉතාමත් දක්ෂ සංගීතඥයෙක්. මේ බයිබල් සාහිත්‍යය තුළ සඳහන් වෙනවා මේ දාවිත් රජතුමා තමාගේ වීණාව වාදනය කරමින් ගීතිකා ගායනා කරා කියලා. මොකද්ද මේ දාවිත් වාදනය කරපු වීණාව? වර්තමානයේ වීණාව කියලා කියන්නේ ඔයාලා අපි හැමෝම දන්න ඉන්දියානු සංගීත භාණ්ඩයක්. එහෙමත් නැත්නම් කර්ණාටක එහෙම නැත්නම් දකුණු ඉන්දියානු සංගීතයේ තියෙන ප්‍රධානම තත්වාද්‍ය භාණ්ඩය තමයි මේ වීණාව කියලා අපි කියන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා මේ ඉන්දියාවේ තිබ්බ වීණාව කොහෙන්ද දාවිත් රජතුමාට? එහෙම නැත්නම් මේ ඉන්දියාවේ තිබ්බ වීණාව කොහොමද ඊශ්‍රායලයට ගියේ කියන එක. එතකොට මේ බයිබලයේ තියෙන්නේ බොරුවක්ද? අපි මේක ගැන ටිකක් කතා කරලා බලමු. මුලින්ම අපි ගියොත් මේ සුද්ධෝ බයිබලයේ මුල්ම පිටපත වන හේබ්‍රෙව් පිටපතට ඒකේ තියෙන්නේ දාවිත් කින එහෙම නැත්නම් සමහරක් අය කිනෝඩ් කියලා කියනවා. ඒක ලය වර්ගයේ සංගීත භාණ්ඩයක්. වර්තමානයේ තියෙන හාප් එකට සමානයි. හැබැයි හාප් එක වගේ අඩි ගානක් උස නැහැ. මේක සැහැල්ලු ඒ වගේම කරේ එල්ලගෙන යන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයේ සංගීත භාණ්ඩයක්. මේක යූ හැඩේ සංගීත භාණ්ඩයක් වගේම මේකේ තත් 8ත් 10ත් අතර ප්‍රමාණයක් තිබිලා තියෙනවා. බයිබල් ඉතිහාසඥයන්ට අනුව දාවිද්ගේ කින එකේ තිබිලා තියෙනවා තත් 10ක්. 10 කියලා කියන්නේ බයිබල් සාහිත්‍යය ඇතුලේ සම්පූර්ණත්වය පෙන්වන්න පාවිච්චි කරන අංකයක්. බයිබලය ඇතුලේ සඳහන් වෙනවා මේ දාවිත් එයාගේ කින එක වාදනය කරමින් එයාගේ ගීතාවලියේ ගීතිකාවලට අවශ්‍ය තනු නිර්මාණය කරා කියලා. එතකොට ඔයාලා ඊළඟට මගෙන් අහන ප්‍රශ්නේ තමයි එතකොට මේ හේබ්‍රෙව් පිටපතේ තිබ්බ කින එක කොහොමද සිංහල පිටපතට එද්දී වීණාවක් උනේ කියලා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. සුද්ධෝ බයිබලය මේ හේබ්‍රෙව් පිටපතෙන් පරිවර්තනය කරාට මේ අදාළ අපි කතා කරන කොටස ඇතුළේදී ඒක සුද්ධෝ බයිබලයට අනුව අනුවර්තනය කිරීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ මේ පරිවර්තකයා. ඇත්තටම ලංකාව කියලා කියන්නේ පෙරදිග රටක්. අපිට පුරුදු සංගීත භාණ්ඩයක් නෙමෙයි මේ හාප් එක එහෙම නැත්නම් ලය එක කියලා කියන්නේ. එතකොට අපේ මිනිස්සුන්ට අපේ ලංකාවේ මිනිස්සුන්ට හිතට දැනෙන විදිහට තමයි මේ අපි කවුරුත් දන්න වීණාව. එහෙම නැත්නම් මේ වීණාව කියන ඉන්දියානු සංගීත භාණ්ඩයේ නම මේ කින එකට එහෙම නැත්නම් මේ ලය එකට සමාන කරන්නේ. මේක බයිබලයේ තියෙන බොරුවක් නෙමෙයි. හැබැයි මේක බයිබලයට අනුව බයිබලයේ මුල් පිටපතට අනුව කරපු අනුවර්තනයක් තමයි මේ දාවිද්ගේ වීණාව කියලා කියන්නේ. අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ දාවිද් වාදනය කළේ ඉන්දියානු වීණාවක් නෙමෙයි. ඔහු වාදනය කළේ හේබ්‍රෙව් භාෂාවෙන් කිව්වොත් කින එකක් එහෙම නැත්නම් ලය කියන හාප් වර්ගයේ සංගීත භාණ්ඩයක්.